ඊළඟ පොයේ ඉඳලා මුන්දල නායෝ ආවේ. ඉමිනා පුඤ්ඤ කම්මේන හරිද? ඇයි ඔය දෙවියන්ට පින් දෙනකොට සමහරු මෙන්න මෙහෙම කරගන්නවා. සමහරු මෙහෙම කරගන්නවා. සමහරු මෙහෙම කරගන්නවා. ඇයි? බුදුහාමුදුරන්ට වඳිනකොට ඔළුවේ උඩින් ඊට තුලින් වඳින්නේ. ඒකට කමන්නේ. මෙහෙම වැන්දත් කමන්නේ. වඳින එක කොහොම හරි වඳින්න. දැන් දෙවියන්ට පින් දෙනවා කියන්නේ වඳිනව නෙමෙයි. පටලවා ගන්න එපා. දාන සීල භාවනා පින්කම්. පත්ති දාන පින්කම්. දසවිධ පුණ්‍ය ක්‍රියාවල එකක්. පින්කම් කරනකොට සාදු සංඥාවෙන් ඉන්න. වැඳගෙන ඉන්න. දැන් ඕකේ කිසිම තැනක මේ බුදුන්ට වඳිනකොට උඩින් වඳින්න මෙහෙම කරන් නෑ බුදුන් දෙයියන්ට වඳින්න ඕද නෑ. කවුද වඳින්නේ? ඔය වඳිනෝනේ පින් දෙනවා. මලගිය ඥාතින්ට පින් දෙනවා. අනිත් එක දැන් දෙයියන්ට වැඳත් ප්‍රශ්නයක් නෑ. අම්මට තාත්තට වඳිනවද? වඳිනවා. මොනව නිසාද? වයෝ වෘද නිසා, ගුණෝ වෘද නිසා, තපෝ වෘද නිසා, පුඤ්ඤ වෘද නිසා, සීල වෘද නිසා. අපිට වඩා පිනෙන් වැඩි දෙවියෝ පුඤ්ඤ වෘදයි. එහෙනම් වැඳන කමක් නෑ. වඳිනවා නම් දෙයියට වැඳ. දැන් මෙතන වැඳීම නෙමෙයි. මේක වැඳීමක් නෙමෙයි. මොකද්ද? දෙයියන්ට පින් දීම. පින් දීම කියන්නේ පත්ති දානමය පුණ්‍ය කර්මය. වැඳගෙන ඉන්න ඕන. කොහොමද වැඳගෙන ඉන්න ඕන? මෙහෙම වැඳගෙනයි පින් දෙන්න ඕන. මලගී ඥාතින් වැඳගෙන. සමහර කට්ටිය දෙයියන්ට මෙහෙම වරෙන් බොක්සින් ගහන දෙයියෝ. මලගී ඥාතින්ට මෙහෙම කොහොමද? වොලිබෝල් ගහන්න. මලගිය ඥාතිද වරෙන් ඩෑෂ් එක ගහන්න. ඒ නිසා මතක තියාගන්න. දෙයියෝ මලගිය ඥාති සියල්ලට පින් දෙන. කවුද කවදා මොන විදියට ඉගෙනුවද කියලා මට තේරෙන්නේ නැහැ. හන මිටියට අපේ අත්තම්ම කළා, අම්මා කළා. අම්මා කරපු නිසා මං කළා. එක එකක්වත් ඇහුවේ නේ. ඇයි මෙහෙම කළේ කියලා. හාමුදුරුවෝ පන්සලට ගිහිල්ලා දානි දීලා මෙච්චර කාලයකට දන් දුන්නා. ඇහුවද? කිසිම කෙනෙක් ඇහුවේ නැහැ. කරන්නම් වාලේ කළා. දැන් හිතන්නකෝ මම මෙහෙම අනුත්තමයා කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. මෙවුන් හිතනවා දැක්කනේ ඉමිනා පුඤ්ඤ ගාතාව කියන හොඳම ක්‍රමය තමයි මෙහෙම. උන්වහන්සේ ත්‍රිපිටකය ගැන හොඳට දන්නවා. ඒ නිසා මුන්දල මොකද? ඊළඟ පොයේ ඉඳලා මුන්දල නායෝ ආවේ. ඉමිනා පුඤ්ඤ කම්මේන හරිද? ගොන් වෙන්න එපා. ආමුදුරන්ගෙන් අහන්නේ ඇයි ආමුදුර මේ නයි පෙනේ වාගේ?